වාඩි. දුමින්ද මොනවට වගේද බය? මම ගැරන්ටිට බයයි. හේතුව මොකක්ද බය වෙන්නේ? ඔයාලට ඒ සතා ගැන බය හිතෙනවද නැත්නම් සිරිකිතද තියෙන්නේ? මට සීගිතක් තියෙනවා. සිරිකිතයි. එතකොට දුමින්ද ඔයාලට වෙන මොන වගේ ප්‍රශ්නක් තියෙන්නේ? නෑ. ප්‍රශ්නයක් නෑද? කියන්නේ ප්‍රශ්නයක් නෑ. හොඳයි. මේ ඔයාගේ ඉතිරි බලාපොරොත්තු මොනවද දුමින්ද? බලාපොරොත්තු කිව්වම දැන් මේ බලාපොරොත්තුවක් තියෙනවා මට මේ පෘථුවිය බේරගන්න. පෘථුවිය බේරගන්න? එතකොට ඔයා මොන වගේන්ද පෘථුවිය බේරගන්නේ? ළඟදිම යෝධ වෙනවා. අනිවාර්යෙන් යෝධ වෙනවා. මේ යෝධයෝ වෙtti අපි ඒකට මුහුණ දෙන්න අපි මොකද්ද කරලා තියෙන්නේ? මනුස්ස ශිෂ්ටාචාරයක් වශයෙන්. ඇමරිකාවයි රුසියාවයි උන් සීතල යුද්ධයක. ඊට පස්සේ දැන් කොහෙද රටක ජනාධිපති කෙනෙක් පැහැර ගත්තා ඇමරිකාවේ. දැන් රටේ භාගයක් බඩගින්නේ, ලෝකේ භාගයක් බඩගින්නේ. දැන් ඒකට විසඳුම් හොයන අයරෙන්ද මේ බලවත් රටවල් කරන්නේ මරා ගන්න එක. දැන් යෝධයෝ ආවම අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මගේ බලාපොරොත්තුව තමයි යෝධයෝ එද්දි අපේ තාක්ෂණය එයාලව මර්ධනය කරන්න යම් මාර්ගයකට අපේ පෘථිවිය ගෙන යන එක. හොඳයි. දැන් ඔයාට මේ වගේ දෙයක් කරන්න සුදුසුකමක් තියනවද? උපාධියක්වත් තියනවද? නෑ. උපාධියක් නෑ ડોක්ටර්. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද මේවා ප්‍රායෝගිකව කරන්න බෑ කියලා? නෑ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් අපිට. දැන් මම දැනටමත් රාවණා රජතුමාගේ සේනාධිපති ලෙස මේ පෘථිවියේ කටයුතු කරනවා. දැන් වැඩේ කියන්නේ දැන් තාම රාවණා රජතුමා සිහිය නැතුව ඉන්නේ. දැන් ආයේ සිහියෙද්දී රාවණා රජතුමාට මේ පෘථිවිය පාලනය කිරීමට යම් සුදුසු තත්වයකට වාතාවරණය හදන්න ඕනේ. ඒ කියන්නේ මේ පෘථිවිය රජ කෙනෙක්ට මේ ඒ වගේ විශ්වීය රජ කෙනෙක්ට සුදුසු වෙන්න බෑ පාලනය කරන්න. ඒක තමයි මම ඉන්නේ. දැන් මට ඒ ගැන මං ගැන මට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. හරි. දුමින්ද දැන් ඔයා කලින් කිව්වා යෝධ වෙනවා කියලා. හරි දැන් කියනවා රාවණ රජතුමාගේ ආගමනයක් ගැන. එතකොට මේ කතා දෙක පදනම් විරහිතයි නේද? නෑ ඒක බොහොම සාර්ථකයි. යෝධයෝ වෙනවා කියන එක අනිවාර්යම වෙන දෙයක්. යෝධ වෙනවා. දැන් යෝධයෝ ආවම දැන් මේ මිනිස්සුන්ගේ තියෙන තාක්ෂණය සහ දැනුම භාවිතා කරලා යෝධයන්ව නවත්තන්න බෑ. දැන් රාවණා රජුරුයි මායි එකතු වෙලා තමයි යෝධයෝ නවත්තන්නේ. දැන් එතකම් මේ මිනිස්සුන් ආරක්ෂිතව තියාගන්න බෑ. ඒක තමයි මගේ ප්‍රයත්නය. දැන් මිනිස්සු එකිනෙකා වහගත්තාම එතකම් මේ එක වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ මම කරනවා. ඒක තමයි මේ මගේ ප්‍රයත්නය. මේ හොඳයි දුමින්ද මේ මම මේක දාලා තියෙනවා ඊළඟට එන්න ඕන දවස මේ අම්මත් එක්ක වගේ ඉන්න පුළුවන් නම් හොඳයි පවුල කෙනෙක් එක්ක එන්න ගෙදර මම හම්බෙන්න හරිද හරි